උඹලා දන්නවද ලංකාවේ පිරිමින්ගෙන් 50ට එකක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා? ඔව් ඒක තමයි ඇත්ත. අලුත්ම සමීක්ෂණයකින් හෙළි වෙලා තිනවා ලංකාවේ පිරිමින්ගෙන් 50ට එකක් ඇවිල්ලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා. ඕක තමයි මෙන්න මේ ඇක්සිඩන්ට්ස් වෙන්න බස්වල ප්‍රධානතම හේතුව. මොකද මුන් ඔක්කොම මොනවාරි ගහලා වසවිස බස් ඩ්‍රයිව් කරනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. මම කියන්නේ මේ සියලුම රියදුරු මහතුන් කියලා. නමුත් එහෙම කරන අය සැලකිය ප්‍රමාණයක් ඉන්නවා. ඔක තමයි ලොකුම ප්‍රශ්නේ. මචං කොට මෙන්න මේක තේරුම් ගනින්. උඹලා බස් එක ඩ්‍රයිව් කරාට බස් එකේ යන්නේ අහිංසක මිනිස්සුනේ. උඹලා විතරක් නෙමෙයිනේ. සමහරලාට එතන ඉන්න පුළුවන් පවුලම බර කරට අරගෙන මුළු පවුලම ජීවත් කරන මිනිස්සු. සමහරලාට පවුල එකම දරුවා ඉන්න පුළුවන් නේ. සමහරට පවුල එකම වැඩිහිටියා ඉන්න පුළුවන්. ඉතුරු වෙලා ඉන්න මැරෙන්නේ නැතුව. සමහරලාට ඉන්න පුළුවන් බොහොම ආදරෙන් ඉන්න ආදරවන්තයෙ මිවරකගේ බොයිෆ්‍රෙන්ඩ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි. සමහරට මුළු පවුලම ජීවත් කරවන්න පවුලම අනාගතයේ අතීතය ගැන දරුවෝ ඉන්න පුළුවන්. ඒ හැමෝම එක මොහොතකින් ජීවිත නැති වෙන්නේ උඹගේ ඔය වැඩේ නිසානේ. මම කියන්නේ අන්න එහෙම වසවිස ගහලා බස් ඩ්‍රයිව් කරන රියදුරු මහත්තුරුන්ට. අතන රියදුරු මහත්තුරු කියනවා තවමත් උඹලට. ඒක නිසා අන්න ඒ රියදුරු මහත්තුරු කියන එක නැති කරගන්න එපා. තමන්ගේ වගකීම තේරුම් ගනි. උඹලා නිකම්ම මේ තමන් තනියම බස් එකක් කරා ගියේ මේ ජොලි දාලා උඩ පැනලා නටලා එහෙම දුවනවා වගේ නෙමෙයි බා. මිනිස්සුන්ගේ ජීවිත ගොඩක වගකීමක් කරන් පාරේ යන්නේ. අන්නේ තමන්ගේ වගකීම තේරුම් ගනි. තමන් නිසා අනිත් මිනිසුන්ට දුක් විඳින්න මැරෙන්න දෙන්න එපා. දැන් ඊයේ පෙරේදා ලොකු බස් අනතුරක් වුණා තංගල්ල ප්‍රදේශයේ ඒ ආශ්‍රිත ප්‍රදේශයකදී බස් දෙකක් එකට හැප්පිලා 40කට වැඩි තුවාල සමහරුන්ගේ අතපය කැඩිලා සමහරුගේ කකුල් පිටින් වෙන් වෙලා මට අපිට ආරංචි විදියට ඉතින් ගොඩක් ලොකු අනතුරු ගොඩක් වෙලා තිබුණා ගොඩක් මිනිස්සුන්ට ඒකෙදී. ඉතින් ඇයි මේ මිනිස්සු මොන වැරදක් කරාටද? අවධානයෙන් ඵලයන් රූට් එකට ඉක්මනට යන්න ඕනේ, රූට් එකේ ටයිම් එක ගන්න ඕනේ. ඒ ඔක්කොම වෙනම කතාවක් මචං. ව්‍යාපාරයක් කරද්දී ලාභ පාඩු දෙකම බලාපොරොත්තු වෙන් කරන්න වෙන්නේ. හැම තිස්සෙම ගේම් එකෙම ඉන්න බෑ. එහෙම නම් ඉතින් එහෙම රිස්ක් එක ගැන හිතන්නේ නැතුව ව්‍යාපාර කරනවා නම් ඕන එකට ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙම බෑ කොල්ලෝ. ජීවිතේ දෙයක් කරද්දී තමන් ගැන විතරක් නෙමෙයි අනුන් ගැනත් හිතන්න ඕන. විශේෂයෙන්ම ඔය වගේ රස්සාවක්. ඒක නිසා මම මේ උඹලගෙන් බොහොම ආදරෙන් ඉල්ලන්නේ. ඕම කරන්න එපා. මේ මොහොතේ ඉඳලා කමන්නේ අතීතේ අපි පැත්තක දම් වෙලා වෙච්ච දේ වෙලා ඉවර. අපි කියනවා whatever happen නෑ so දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. ඒක නිසා මින් මත්තටවත් වසවිස ගහන ඕන මගුලක් කරපන්. පුළුවන් නම් නවත්තපන්. ඇත්තටම තරුණ සමාජෙ ගොඩක් නැති වෙන්නේ ඕන නිසා. ඉතින් මම නම් කියන්නේ ඕන නවත්තන තරමට හොඳයි. ඉතින් අපි රිහැබිලිටේෂන් ප්‍රෝග්‍රෑම්ස් වලදී එහෙමත් මම ගොඩාක් කියන්නේ ඒ වසවිස ගහන ළමයින්ට ඒව නවත්තන්නේ කොහොමද කියලා. අපි මම පෞච්චරේ කොඹලට ඒව කියලා දෙන්න. ඕනලාක මට කතා කරපන් ගහන එකත් අරගෙන දෙන්න. මම සික් එක කඩා ගන්න බැරි නම් මම කියලා දෙන්න කොහොමද කරන්නේ කියලා. මම කියන්නේ ඕව නවත්තලා තමන්ගේ රැකියාව කරන වෙලාවට ඒ රැකියාවට විතර අවධානය දෙන ඒක හරියටම කරපන්. මොකද උඹ ගෙනියන්නේ උඹගේ ජීවිතේ විතරක් නෙමෙයි ජීවිත ගොඩක තීරණය තියෙන උඹේ අතේ. උඹට තියෙන ජාතික වගකීම. උඹ මේ නිකන් වියදුරෙක් නෙමෙයි. උඹ ඇවිල්ලා ලොකු ජීවිත ගණනාවක වගකීමක් කරවල තියාගෙන ඉන්න මිනිස්සෙක්. අන්නේ වගකීම තේරුම් ගනි. අන්නේ වගකීම උඹට තියෙන තැන තේරුම් ගනි. අන්න ඒකෙන් ගැම්මක් ගනින් හිතට. ඒකෙන් ගැම්මක් අරගෙන තමන්ගේ ජීවිතේ වගේම අනිත් සියලු දෙනාගේම ජීවිත පරිස්සම් කරගෙන මේ ගමන ඵලයන්. එහෙනම් මං හිතනවා අපේ බස් ඩ්‍රයිව් කරන කොල්ලෝ ටික හිත හොඳ කොල්ලෝ ඉන්නේ. මං එකක් දන්නෝ. වසවිස ගහලා තමයි විනාශ වෙන්නේ. අන්න එක නවත්තලා මෙතනින් එහාටවත් එක තේරුම් අරන් වැඩ කරાવી කියලා හැමෝගෙම ජීවිත ගැන හිතලා හොඳ දෙයක් කරපන්. තමගේ රස්සාව හොඳට කරපන්. උඹත් පරිස්සම් වෙන එක යන මිනිස්සු ටිකත් පරිස්සම් කරපන්. එහෙනම් හැමෝටම ජය වේවා.